Welcome to my YouTube channel. අයිබෝන් මැක්ස් ස්කූල් YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එක අරන් ආවිල්ලා තියෙන වලට 2016 සම්භාවිතාවේ ගන්න. හරි අපි දැන් ගන්නට යමු. හරි ළමයි 2016 ගානේ ඔයාලට පාස් පේපර්ස් පොත අරගෙන ටක් ගාලා ගාන පෙරලගෙන ගාන කියවල මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගාන කියලා තියෙන්නේ රතු බෝල 3ක් හා කොළ බෝල 1ක් මල්ලක තියෙනවා කියලා. මල්ලෙන් පළමුව බෝලයක් ඉවතට ගන්නවා. ඊට පස්සේ ආපහු මල්ලට ඒ බෝලේ දාලා තමයි දෙවෙනි අවස්ථාවේදී බෝලේ ගන්න. ඒ කියන්නේ අවස්ථා දෙකක් වෙනවා. මේකට කාටිසිය තලයක් මෙහෙම දීලා තියෙනවා. මේ කාටිසිය තලයේ දැක්වෙන පරිදි පළමුවන අවස්ථාවේ බෝලයක් ගැනීම හා දෙවන අවස්ථාවේ බෝලයක් ගැනීම මේ වගේ කාටිසිය තලයක් ඔයාලට පේපරේ දීලා තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්نين කියන්නේ නීති අවකාශයේ කොටු දැලක මේ ලැබෙන්න පුළුවන් නීති අවකාශය කියන්නේ මල්ලකින් ගන්න පුළුවන් බෝලවල ලැබෙන්න පුළුවන් සියලුම අවස්ථා මේ කල්තර සලකුණකින් දක්වන්න තියෙන්නේ. එතකොට මේකේ තියෙන හැම අවස්ථාවක්ම අපි මෙහෙම කල්තර ලකුණකින් මාක් කරන්න ඕන. මේක සමහරද මේක මෙතනදී බෝලේ දාපු බෝලයක් හෝ මේ ගත්තු බෝලයක් හෝ මල්ලට දානවනේ. එහෙම නැති අවස්ථාවක් වුණා නම් ළමයි මේ එතකොට මේක හැම එකටම නීති අවකාශයේ කොහොම හැම අවස්ථාවකම නොයදෙන අවස්ථා එනවා. අපි හොඳ කල්පනාවෙන් ගණන් හදන්න. මේක නම් ලේසි. හරිද? මේකේ දෙවෙනි ගානේ කියලා තියෙන්නේ දෙවෙනි කොටස කියලා තියෙන්නේ අවම වශයෙන් එකවරක්වත් කොළ බෝලයක් ගැනීමේ සම්භාවිතය. අවම වශයෙන් එකවරක්වත් කොළ බෝලයක් ගැනීම. එතකොට මෙන්න කොළ බෝලයක් ගැනීම. මේ තියෙන කොළ බෝලයක් ගන්න අවස්ථා ටික. මේ පැත්තෙන් කොළ බෝලයක් ගන්න අවස්ථා. ඒකට අවම වශයෙන් එකවරක් කියන්නේ එකවරක් වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි වාර ගණනක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට එකවර මේ වගේ වෙලාවකදී මේ තියෙන්නේ අවම වශයෙන් එකවරක් ලැබෙන එකට කියන්නේ මෙතනදී කොළ බෝලයක්. මෙතනත් කොළ බෝල, මෙතනත් කොළ බෝල. මෙතනත් කොළ බෝල මේ කොළ බෝල ලැබෙන අවස්ථාව. එතකොට මෙතන ගත්තම දෙපාරම කොළ බෝල ලැබෙන. එතකොට මේ අවස්ථාව ඔක්කොම ටික අපිට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ළමයි අපි මේක මේ ගාන කියලා තියෙන්නේ මේක කොටු දැලේම ලකුණු කරන්නයි. ඊට පස්සේ සම්භාවිතාවය දක්වන්න තියෙනවා. සම්භාවිතාවය දක්වනකොට සම්භාවිතාවය ළම අපි ගන්නේ ඒ කියන්නේ මේකේ තියෙන නියමිත අවකාශයේ අවස්ථා ළමයි 4ක් 16ක් තියෙනවා. හරිද? 16න් එතකොට මේක මේ ප්‍රකාශනය තෘප්ත කරන්නේ අවස්ථා 7ක්. එන්න මේක තමයි සම්භාවිතාවය වෙන්නේ. හරිම ලේසි කොට දැල් දිහා බලලා නිකන් ගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ අපි තුන්වෙනි කොටසට යමු. මේකේ තියෙන්නේ මේ කාර්සිය තලෙන් දක්වපු ගානම තමයි මේ ටුක් සටහනකින් දක්වන්නේ. හරි ළමයි මේ මල්ලේ තිබ්බ කොන බෝල 4ක් මේ නිකන් බෝල 4 දීලා තියෙනවා. මේකේ කියන මේ බෝල 3ක් රතු එක බෝලයක් කොළ තිබ්බේ. හරිද? එතකොට මේකේ කියනවා රතු බෝල දෙකක x ලකුණු කරලා තියෙනවා කියලා. හරිද? බෝල x ලකුණු කරලා තියෙනවා. අනිත් එක ඉතුරු වෙච්ච රතු බෝලේ කොළ බෝලේ y ලකුණු කරලා තියෙනවා කියලා මේ ගානේ කියලා තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙන්නේ රුක් සටහනක් දීලා x ලැබෙන අවස්ථාව හා y ලැබෙන අවස්ථාවට අදාළව රුක් සටහනක් අඳින්න තියෙන්නේ. එයාලා රුක් සටහන දීලා තියෙනවා. හරි ළමයි මේ වගේ රුක් සටහනක් තමයි දීලා තිබ්බේ. මේකේ අපිට මේ තියෙන්නේ ස්තන් පුරවන අසම්පූර්ණ රුක් සටහන. මේක සම්පූර්ණ කරන් තමයි පළවෙනි කොටස දීලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන x සම්පූර්ණ බෝල ළමයි 4ක් තියෙනවා. 4න් x ලැබීම කිව්වම 4න් ළමයි 2ක්. සම්භාවිතාව වෙන්නේ 4න් 2ක්. 4න් 2ක් කියන්නේ භාගයක්. y ලැබීමේ සම්භාවිතාවය ඒත් භාගයක්. ඒක දීලා තියෙනවා. අපිට මේ ඊටු ටික තමයි සම්පූර්ණ කරලා තියෙන්නේ. ආයි x ලැබීමේ සම්භාවිතාවය. x ලැබීමේ සම්භාවිතාව කියනකොට ආයි මේ බෝලේ අපු දැම්මනේ මල්ලට. එහෙනම් එතනදී බෝල 4යි තියෙන්නේ. එතකොට 4න් 2ක් තමයි ඒත් x ලැබීම. එකම සම්භාවිතාවය තමයි යන්නේ. මේක හරි වෙනස් වෙන්නේ නැහැ. එතෙන් දෙන්නේ y. මෙතනට x ලැබීම y ලැබීම. වෙනස් වෙන්නේ නැහැ මේක. මේක නිකම් පුරවන්න ළමයි තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ සම්භාවිතාවය. අපු මල්ලට බෝලේ දාන හින්දා. හරිද?
පස්සේ මේකේ අනිත් කොටස කියලා තියෙන්නේ මේ එකම ඒ කියන්නේ එකම ලකුණ තියෙන බෝල ලැබීමේ සම්භාවිතය. කියන්නේ දැන් x නම් x, y නම් y වගේ එකම අවස්ථා දෙකේදීම එකම බෝලේ ලැබීමේ සම්භාවිතාවය. හරිද? අවස්ථා දෙකේදීම එකම බෝලේ ලැබීමේ සම්භාවිතාවය කිව්වම ඒ වගේ අවස්ථා ළමයි මෙතන දෙකක් තියෙනවා. බලන්නකො x x ඉතිහාත් y y කියන්නේ. එතකොට මේ වගේ එකකදී මේ තියෙන්නේ අපිට මේක ලියන්න පුළුවන්. දැන් මම මේ උඩ ටික මොකන්න පොඩ්ඩක් මදි නිසා x x ඉතිරි භාගය වැඩි කිරීම භාගය. හරිද? මේ එක ඉත්තක් මේ අනිත් ඉත්ත. ඒකට එන්නේ භාගය වැඩි කිරීම භාගය. මේ වගේ අවස්ථා ඉති දෙකක් හින්දා මෙතන එකතු කිරීමක් එන්නේ. එතකොට භාගය භාගයෙන් වැඩි කරාම 1ට 4. 1ට 4 දැන් 1ට 4 එනවා. ඒ කියන්නේ 4න් 2ක් එනවා ළමයි. 4න් 2ක් කියන්නේ මෙතනට භාගයයි උත්තරේ. හරිද? හරි ළමයි ඊට පස්සේ මේකේ අන්තිම කොටස ගානේ දීලා තියෙනවා. මේකේ අහන්නේ මේ දැන් අපි ඉස්සෙල්ලා කාඩ්සිය තලයෙන් ගත්තේ කොළ බෝලය ඕනෑම අවස්ථාවක කොළ බෝලය ලැබීමේ يعني අවම වශයෙන් කොළ බෝලය ලැබීමේ සම්භාවිතාවයනේ හුවේ. එතකොට අපිට ඒක ආව මතකයි ළමයි 16න් 7යි සම්භාවිතාවය. හරිද? මේකේ ආවේ අපිට මෙතන කිව්වේ මේ අවස්ථා දෙකේදීම එකම බෝලේ ලැබීමේ සම්භාවිතාවය. ඒකේ තිබ්බ භාගයක්. එතකොට ගත්තම වැඩි අවස්ථාව මොකද්ද? භාගය. දැන් 16 කිව්වම 16ට වඩා වැඩි කියලා අපිට පේනවනේ. කියන්නේ 16 කියන්නේ මේකේ තියෙන මෙතන භාගිනේ මේක දැන් මේක 16 වෙන්න නම් මේක 8න් වැඩි වෙන්න ඕන ළමයි. මේක 8න් වැඩි වෙනකොට මේකත් 8න් වෙනවා. එහෙන් බැලුවම ඔයාලට පේනවනේ. මෙතන 7 තියෙන මෙතන 8 තියෙන්නේ. එකම පොදු හරයකට ගත්තම ඔයාලට පේනවා භාගය කියන එක තමයි වැඩි කියලා. හරිද? එතකොට මෙතනින් පේනවා වැඩි අවස්ථාව. මේක කියන්නේ මේ සම්භාවිතාව දෙකෙන් අවස්ථා දෙකෙන් අපිට ඉස්සෙල්ලා කාඩ්සිය තලයෙන් ලැබිච්ච සම්භාවිතාවයයි රුක්සටෙන් ලැබිච්ච සම්භාවිතය අතරින් වැඩි සම්භාවිතයක් තියෙනනේ මොකද්ද? ඇයි කියලා. මෙතන අපිට ලැබෙන සම්භාවිතාව භාගයක් මේ අසමානතාවයක් විදිහට පෙන්නලා මේ හින්දා වඩා වැඩි ඉඩක් ඇත්තේ එකම අක්ෂරයේ යෙදූ බෝල ඉවතට ගැනීමෙන් කියලා අපි පහලින් ලියන්න ඕන. ඒක ප්‍රකාශනයක් විදිහට ලියන්න ඕන ළමයි. හරිද? එතකොට තමයි ලකුණ හම්බෙන්නේ. හරි ළමයි ඔන්න මම ඔයාලට සම්පූර්ණ සම්භාවිතාවය ගණන් කරා. මේ වගේ සම්භාවිතාව ගණන් ව්‍යුහගත පේපරේ පස්වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ ගණනක් එනවා. මෙතන ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මම ඉදිරියේදී ඔයාලට අනිත් පාස් පේපර්ස් ගණන් අරගෙන එන්නම්. එහෙනම් අයබෝවන්. Thanks for watching.